Hi guys. MP engineering මේ වගේ සාමාන්‍යයෙන් බොක්ස් බාරයක් වෙල්ඩින් කරද්දි මේ වගේ දෙයක් සාමාන්‍යයෙන් බස්සලා තමයි මේක වෙල්ඩින් කරන්නේ හරියට. එතකොට තමයි මේක හරියටම මේක ශක්තිමත් විදිහට පස්ස ගන්න පුළුවන්. මෙන්න මෙහෙම අපි හදාගන්න කෑල්ල මෙන්න මේ විදිහට මේ ආකාරයට පස්ස ගන්න පුළුවන් විදිහට හදාගන්න. එතකොට ගානට මේක සාර්ථකයි. ටික පොළවලා මෙහෙම දාගන්න පුළුවන්. මෙන්න කෑල්ල මේ වගේ සොකට් එකක් අතරට තමයි අද තියාගන්නේ. මෙන්න මේ වගේ සොකට් එකක් අපි මේ වගේ බොක්ස් බාර් එකකින් කෑල්ලක් ඉස්සෙල්ලා දාපුවක් කියලා බලමු. මෙන්න මේ වගේ. මෙතන අපි වෙල්ඩින් එක ගහන්න කලින් වෙල්ඩින් එක ගහන්න කලින් නිකම් පෑක් වෙනකොට අපිට මේ ශක්තිය නැති වෙනවා. ශක්තිය මදි වෙනවා. ශක්තිය මදි වෙනකොට මේ කෑල්ල අනිවාර්යෙන්ම මෙතනින් කැඩෙන්න බෑ. අපි මෙන්න මේ ආකාරයට කෑල්ලක් නවාගෙන මේකට මෙහෙම ඇතුළට බස්සලා මෙහෙම වටේට වෙල්ඩින් කරාම ශක්තිය එතකොට වැඩි. එතකොට ශක්තිය වැඩි හොඳ බර අල්ලන්නත් පුළුවන් හැකියාවක් තියෙනවා. අපි මේක හදාගන්න බලමු. සාමාන්‍යයෙන් අඟල් දෙකක ප්‍රමාණය එක පැත්තකට දෙකයි මේ පැත්තට දෙකයි මේ පැත්තට දෙකයි මේ විදිහට තමයි ගන්න. අර වෙන ඉවර වෙලා මෙන්න මේ වගේ කටුවක් භාවිතා කරනවා. කටුවක් භාවිතා කරලා මුලින්ම මේ බොක්ස් බාර් එකේ සෙන්ටර් හතර මාක් කරනවා. සෙන්ටර් හතර මාක් කරනම තියෙනවා. ඔයාලට පේනවද ගන්න මෙන්න සෙන්ටර් හතර මාක් කරලා. ඒ කියන්නේ හරි නැහැ. කොහොම මොනවද සෙන්ටරේ මාක්. ඊට පස්සේ ඉනිසරි කපන කටුව මෙහෙම අරගෙන මේ කපන කටුව ඒ සෙන්ටරේ මැදින් තියලා මෙන්න ගහනවා. මෙන්න මේ වගේ වලක් දෙහෙන ආකාරයට හදාගන්න. මෙන්න මේ වගේ වලක් දෙහෙන ආකාරයට හදාගන්න. ඊට පස්සේ පැති හතරම මේ විදිහට හදාගන්න ඕන වලක් දෙහෙන ආකාරයට හදාගන්න. පතුන් දෙකම අතුලට එම්බෝස් කරන්න නැති. හදාගෙන කොහොමද මේ හදපු දෙයල්ල මේක මේ විදිහට බස්සලා කොහොම බස්සලා ඊට පස්සේ වෙල්ඩින් පුරක් ගෙනල්ලා මේ පුරේ වෙල්ඩින් කරනවා. ඒක ගොඩක් සාර්ථකයි.